පරිච්ඡේදය 21 අල් අන්බියා නබිවරුන් අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහගේ නාමයෙන් මිනිසුන්ට ඔවුන්ගේ ප්‍රශ්න ගණනය කිරීමේ දිනය ළඟා වෙමින් ඇත්තේය. ඒත් ඔවුන් නම් ඒ ප්‍රතික්ෂේප කර කිසි දුකක් නැති අය වශයෙන්ම සිටින්නාහ. තමන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් අලුතින් යම්කිසි හොඳ ඕදනක් පැමිණෙන සෑම විටම එය ඔවුන් විශ්වාස නොකර සමච්චල් කර සෙල්ලම් කරමින්ම සවන් දුන්හ. ඔවුන්ගේ හෘදයන් සත්‍යය සිතන්නේම නැත. තවද මෙවැනි අපරාධකාරයින් අපගේ දූතයා ගැන මොහු ඔබ වැනි මිනිසෙකු මිස වෙන කිමෙක්ද? ඔබ බලා සිටියදීම ඔහුගේ සූනයෙහි පැටලෙන්නට පැමිණෙන්නේහුදැයි තමන් තුළ රහසින් කතා කරගන්නාහ. අහස්හි හෝ භූමියෙහි හෝ රහසින්ද ප්‍රසිද්ධියද ඇති සියලු වදන් මගේ දෙවියන් හොඳින් දන්නේ යැයි ගෙන හැර දක්වන මෙන් නබිවරයා වෙත ඔහු කීවේය. මන්දයත් ඔහු සියල්ල සවන් දෙන්නෙකු වශයෙන් හා හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය. අපගේ ආයාවන් ගැන මේවා විසිරී ඇති සිතුවිලි නොවේද? ඔහුම මේවා බොරුවට මනක්කල්පිත කරගත්තේය. ඔහු කිවිදියකි. තම කවි නිර්මාණ කිරීමේ ශක්තියෙන් නිර්මාණය කළ වදන්ය මේවා යැයි පවසන අතර පෙර කාලයේදී පැමිණි දූතයින්ගින් ආදයමෙන් මොහුද අපි කැමති අන්තමට එක් සාධකයක් අප වෙත ගෙන ආ යුතුය යයිද පවසන්නාහ. මොවුන්ට පෙර අපි විනාශ කර දැමූ රටවැසියන්ගෙන් කිසිවෙකුත් සාධකයන් දුටු පසු විශ්වාස කළේ නැත. එසේ තිබියදී මොවුන්ද විශ්වාස කරන්නට යන්නේ. නබී, ඔබට පෙරත් ඔබ වැනි පිරිමින්ම මිස අපි අපගේ දූතීන් වශයෙන් යැව්වේ නැත. ඔබට දැනුම් දෙන අන්දමටම අපගේ නියෝගයන් ඔවුන්ට වහී මගින් දැනුම් දුන්නෙමු. එබැවින් මොවුන්ට ඔබ මෙසේ පවසනු. මෙය ඔබ නොදන්නේ නම් පෙර තිබෙන ධර්මය හිමි අයකින්වත් විමසා දැනගනු. තවද ඔවුන්ට අපි කිසිම ආහාරයක් අනුභව නොකරන්නට හැකි ශරීරයක් ලබා දුන්නේ නැත. තවද ඔවුන් භූමියෙහි සැමදා ජීවත් වන්නන් වශයෙන් ස්ථීරවත්ව සිටියේද නැත. පසුව ඔවුන්ව බේරා ගන්නා බවට අපි ඔවුන්ට දුන් පොරොන්දුව සත්‍ය කිරීම පිණිස ඔවුන්වද අප කැමති වූ අනිත් අයවද බේරාගෙන සීමාව ඉක්ම වූ අයව අපි විනාශ කර දැමුවෙමු. ඔබට ප්‍රමාණවත් හොඳ ඔබදන් ඇති ධර්මයම නිහිත වශයෙන්ම අපි ඔබට පහල කර ඇත්තෙමු. මින් පසුව හෝ ඔබ දැනගත යුතු නොවේද? අපරාධකාරයින් වාසය කළ කොපමණ දූ රටවල් අපි විනාශ කර සුණු විසුණු කර දැමුවෙමු. ඔවුන්ගින් පසු ඒ ස්ථානයන්හි වෙනත් ජනතාවන් උත්පාදනය කළෙමු. ඔවුන්ද දඬුවමේ ශබ්දය ඇසූ සැනින් තමන්ගේ රට ගම අත්හැර දමා දුවන්නට පටන් ගත්හ. ඒ අතර අපි ඔවුන්ට ඔබ නොදුවනු. ඔබ ඉතාමත් ආඩම්බරව සැප සම්පත් විඳිමින් වාසය කළ ඔබගේ නිවෙස් වලටම ඔබ ආපසු යනු. එහි ඔබට හොඳින් සත්කාර කරනු ලැබිය හැකිය යැයි පැවසුවෙමු. ඊට ඔවුන් අපගේ විනාශයයි. නීත වශයෙන්ම අපි සීමාව ඉක්ම වූ පාපතරයන් බවට පත් වූවෙමු යැයි කෑගසූහ. ඔවුන්ගේම කෑගැසීම කපා ගනු ලැබූ කුමුරක් මෙන් ඔවුන්ව විනාශ කර දමා නොසෙලවනසේ වාඩි කරවන තුරු දීර්ඝවනු ඇත. අහස්ද භූමියද ඒවා අතර ඇති දෑද පුහු සෙල්ලමක් සඳහා අපි නිර්මාණය කළේ නැත. අපි පුහු සෙල්ලක්කාරයෙකු වශයෙන් සිට සෙල්ලම් කළ යුතුය යයි අපි අදහස් කර සිටියේ නම් අප වෙත ඇති අපට සුදුසු දෑ අපි ගෙන ඇත්තෙමු. එසේ නොව සත්‍යය අසත්‍යය මත වීසි කරන්නෙමු. එයගේ හිස
කඩා බිඳ දමන්නේය. පසුව ඒ විනාශ වී යන්නේය. මෙසේ දෙවියන් ගැන ඔහුට භාර්යාවන් ඇතයයිද දරුවන් ඇතයයිද ඔබ පැවසීමේ හේතුවෙන් ඔබට විනාශයයි. අහස්හිද භූමිහිද ඇති සියල්ල ඔහුට අයත් දෑයි. ඔහුගේ සන්නිධානයේ සිටිය හැකි මලයිකාවරුන් උවත කම් නැත. ඔවුන්ද ඔහුගේ වහලුන්ය. ඔවුන් ඔහුව නොනැමද. ආඩම්බර බස් දොරන්නට හෝ කම්මැලි හෝ නොවන්නාහ. ඔවුන් රාත්‍රිය දහවල නොබලා සෑම වේලාවන්හිදීම ඔහුව සුවිශුද්ධ කර ප්‍රශංසා කරමින්ම සිටින්නාහ. භූමියෙහි ඇතිදැය මොවුන් දෙවිවරුන් වශයෙන් ඇරගන්නෙහු නොවෙද. ඒවා මරණයට පත් වූවන්ට පණ දෙන්නෙහුද. අහස්හිද භූමියෙහිද අල්ලා හැර වෙනත් දෙවිවරුන් සිටියෙහු නම් ඒ දෙකම බේද බින්න වී විනාශ වී යන්නට ඉඩ තිබුණි. අර්ශ්හි අධිපති වන අල්ලා ඔවුන් වර්ණනා කරන මෙවැනි ගතිගුණයන්ගෙන් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔහු කරන දෑ ගැන ඇයි කළේ කුමක් නිසා කළෙහිදැයි කිසිවෙකුටත් ඔහුගෙන් ප්‍රශ්න කළ නොහැකිය. ඊතරම් නිදහස් නිවහල් බල සම්පන්නයෙකි. එහෙත් ඔහු නම් සියල්ලන්වම ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ප්‍රශ්න කළ හැක්කෙකි. නබී මොවුන් අල්ලා නොවන දෑය දෙවිවරුන් වශයෙන් ගෙන ඇත්තෙහුද. එසේනම් ඔවුන්ට මා සමග සිටින්නන්ගෙන් ධර්මයේද මට පෙර සිටියවුන්ගේ ධර්මයන්ද එනම් කුරාන් ඉන්ජීල් තව්රාත් මෙන්න මේ ඇත්තේය. අල්ලා නොවන දෑ නැමදීමට ඔබගේ සාක්ෂීන් ඔබ ගෙන එනු යයි කියනෝ. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සත්‍යය නොදැන ප්‍රතික්ෂේප කරන්නාහ. ඔබට පෙර අපි යවූ දූතයින්ට නීත වශයෙන්ම මාව මිස වෙන දෙවියෙකු නැත. එබැවින් මාවම ඔබ නමුදිනු යයි අපි වහී දනු නොදී නැත. එසේ තිබියදී මොවුන් රහ්මාන් මලයිකාවරුන්ව තමන්ට ගැහැණු දරුවන් වශයෙන් ඇරගත්තේ යයි පවසන්නාහ. ඔහු නම් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. මලයිකාවරුන් ඔහුගේ දරුවන් නොව ඔවුන් ඔහුගේ ගෞරවනීය වහලුන්ය. ඔහුගේ සන්නිධානයෙහි මොවුන් කිසිම වචනයක් හෝ විරුද්ධව කතා නොකරන්නාහ. ඔහු කළ නියෝගයන් මොවුන් ඉටු කරමින්ම සිටින්නාහ. ඔවුන් ඉදිරියේ ඇති දෑද පසුපසින් ඇති දෑද ඔහු හොඳින් දන්නේය. ඔහු කැමති අයට මිස වෙන කිසිවෙකුටත් මොවුන් මැදිහත්ව කතා නොකරන්නාහ. ඔහුට බියෙන් වෙවුලමින්ම සිටින්නාහ. ඔවුන්ගෙන් කිසිවෙකුත් අල්ලා හැර නීත වශයෙන්ම මමත් එක් දෙවියෙකි යයි පැවසුවහොත් ඔහුට නිරයම අපි ඵල විපාක බවට දෙන්නෙමු. අපරාධකරුවන්ට ඔවුන් කවුරුන් වුවද මේ අන්තිමටම අපි ඵල විපාක දෙන්නෙමු. ආරම්භයේදී එකට එක්කාසු වී තිබුණු අහස්ත භූමියද අපිම වෙන් කර තැබුවෙමු යන්නද පන ඇති සෑම දෙයක්ම ජලයෙන් උත්පාදනය කළෙමු යන්නද මෙම ප්‍රතික්ෂේප කරන්නන් අවධානය කළ යුතු නොවේද. මේ ඔවුන් විශ්වාස නොකරන්නෙහුද. භූමිය මිනිසුන් සමග ඇලනු වී සිටිනු පිණිස එහි කඳු අපිම සිටෙව්වෙමු. ඔවුන් කැමති ස්ථානයකට යනු පිණිස එහි විශාලවත් පාරවල්ද අපි ඇති කළෙමු. අහස ආරක්ෂා සහිත උඩුවියනක් මෙන්ද අපි නිර්මාණය කළෙමු. මෙසේ තිබියදී ඒවායි ඇති සාධකයන්ද ඔවුන් ප්‍රතික්ෂේප කරන්නාහ. ඔහුම රාත්‍රියද දහවලද ඇති කළේය. සූර්යාද චන්ද්‍රයාද උත්පාදනය කළේය. මේවා අහස්හි තමන්ගේ සීමාවන් තුල පිහිනා යන්නේය. නබී ඔබට පෙර කිසිම මිනිසෙකුට අපි මරණයෙන් තොර ජීවිතයක් ඇති කළේ නැත.
එබැවින් ඔබ මරණයට පත් වූ පසු මොවුන් සැමදා ජීවත්ව සිටින්නට යන්නේහුද? සෑම ආත්මයක්ම මරණය අනිවාර්යෙන්ම අත්විඳින්නාහ. පින් පව් කරන තත්වෙහි අපි ඔබව තබා පිරික්සන්නෙමු. පසුව ඔබ අප වෙතම ගෙන එනු ලබන්නේහුය. නබී, ප්‍රතික්ෂේප කරන්නන් ඔබව දුටුවහොත් ඔබගේ දෙවිවරුන්ගේ අඩුපාඩුකම් පවසන්නා මොහොතයි ඔබව ගෙන හැර දක්වා තමන් තුළ ඔබ ගැන සමච්චල් නොකර සිටින්නේ නැත. තවද ඔවුන් නම් රහ්මාන් දෙවියන්ගේ නාමයේ පැවසීමද පිළිකුල් කරන්නාහ. මිනිසා ඉක්මන් වන්නෙකු වශයෙන්ම උත්පාදනය කරනු ලැබ ඇත්තේය. එබැවින් ඔවුන්ට නබී ඔබ මෙසේ පවසනු: දඬුවම ගැන වූ මගේ සාධකයන් ඉතාමත් ඉක්මනෙන් ඔබට පෙන්වන්නෙමි. ඔබ මා වෙත ඉක්මන් නොවනු. එම ප්‍රතික්ෂේප කරන්නන් විශ්වාසවන්තයින්ට දඬුවම පැමිණේවි යයි ඔබ පැවසීමෙහි සත්‍යවන්තයින් නම් මෙම පොරොන්දුව කවදා එන්නේදැයි ඔවුන් විමසන්නාහ. තමන්ගේ මුහුණද තමන්ගේ පිටකොඳුද නිරාගින්නෙන් ආරක්ෂා කර ගැනීමට නොහැකිවද? තමන්ට උදව්වට කිසිවෙකුත් නොලැබීමද යන එම අවස්ථාව මෙම ප්‍රතික්ෂේප කරන්නන් ස්ථීර වශයෙන් විශ්වාස කළ යුතු නොවේද? එය මොවුන් වෙත ඉතාමත් හදිසියෙන්ම පැමිණ ඔවුන්ව කලබලයට පත් කරනු ඇත. ඒ ඊතරම් ගණනයට නොගෙන අත්හැර දැමීමටද ඔවුන්ට නොහැකිය. මොවුන්ට පොඩ්ඩක් හෝ අවකාශයක්ද දෙනු නොලැබේ. නබී, ඔබට පෙර පැමිණි අපගේ දූතයින්ද මේ අන්දමටම සතුරන් විසින් සමච්චල් කරනු ලැබූහ. එබැවින් ඔවුන් සමච්චල් කරමින් සිටි දඬුවම ඔවුන්ව වටකරගත්හ. නබී, මොවුන්ට රාත්‍රියෙහි හෝ දවාලෙහි හෝ පැමිණිය හැකි රහ්මාන්ගේ දඬුවමෙන් ඔබව බේරාගන්නේ කවරෙක්දැයි ඔබ විමසනු. එහෙත් මොවුන් නම් තමන්ගේ දෙවියන්ව සිහි කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර දැමූහ. මොවුන්ව අපගේ දඬුවමෙන් වැළැක්වීමට ශක්තියක් ඇති දෙවිවරුන් අපව හැර වෙන කිසිවෙකුත් ඇත්තේද? ඔවුන් මොවුන්ට උදව් කිරීම කෙසේ වෙතත් තමන්ට තමන්ම උදව් කරගන්නට හෝ ශක්තියක් නැති දෑයි. එබැවින් අපට විරුද්ධව ඔවුන්ට උදව් කිරීමට හෝ නොහැක. මොවුන්වද මොවුන්ගේ මුතුන් මිත්තන්වද දීර්ඝ කාලයක් දක්වා සුවය විඳීමට සැලැස්සුවෙමු. එබැවින් ඔවුන්ගේ ආයුෂ කාලයේද වැඩි විය. එබැවින් මොවුන් උඩඟු වූවෙහිුද නීත වශයෙන්ම අපි මොවුන් වටා ඇති භූමිය ක්‍රමක්‍රමයෙන් අඩු කර මොවුන්ව සිරකරගෙනම පැමිණීම මොවුන් දුටුවේ නැත්ත. මොවුන් අපකින් ජයග්‍රහණය කරන්නෙහුද? නබී, ඔවුන්ට දඬුවම මගින් මා ඔබට බියගන්වා අනතුරු අඟවන්නේ වහී මගින් මාහට දැනුම් දුන් දෑයි. මා ස්වයංව කිසිවක් කීවේ නැත යයි ඔබ පවසනු. මොවුන් නම් බිහිරන් මෙන් සිටින්නාහ. එබැවින් මෙම බිහිරන්ට බියගන්වා අනතුරු ඇඟ වූවද එය ඔවුන් සවන් නොදෙන්නාහ. ඔබගේ දෙවියන්ගේ දඬුවමෙහි තිගැස්සීමක් මොවුන්ව ස්පර්ශ කළා වුවද අපට විනාශයයි. විනාශයයි. නීත වශයෙන්ම අපිම අපට හානියක් කරගත්තෙමු යයි කෑගසනු ඇත. විනිශ්චය දිනදී නිවැරදි තරාදියක්ම අපි සිටුවන්නෙමු. කිසිම ආත්මයකට යම් කිසිවක් අඩු කර හෝ වැඩි කර හෝ අපරාධයක් කරනු නොලැබේ. පින් පව් එක් අබ ඇටයක ප්‍රමාණයක් තිබුණාවුවද එයද කිරා බැලීමට ගෙන එන්නෙමු. ගණනය කිරීමට අපිම ප්‍රමාණවත්ය. වෙන කිසිවෙකුගේ උදව්වක් අපට අවශ්‍ය නැත. පින් පව් දෙක වෙන් කර දැන්විය හැකි ධර්මයම මූසාටද හාරූන්ටද අපි දී තිබුණෙමු. එය ආලෝකමත්වද බය භක්තිකයින්ට හොඳ උවදනක් වශයෙන්ද තිබුණි. බය භක්තිකයින් අභ්‍යන්තරයෙන්ද
තමන්ගේ දෙවියන්ට බියවන අතර පරලොව ගැනද ඔවුන් බිය වී වෙවුලමින්ම සිටිනු ඇත. මෙම කුරාණය ඉතාමත් භාග්‍යවන්ත හොඳ උවදනක් වන්නේය. මෙය අපිම පහල කෙලෙමු. මෙය ඔබ ප්‍රතික්ෂේප කර දමන්නේහුද? නීත වශයෙන්ම අපි ඉබ්‍රහීම්ට දැනටමත් හොඳ බුද්ධියක් දී තිබුණෙමු. ඊට අයත් ඔහුගේ ගතිගුණ අපි හොඳින් දැන සිටියෙමු. ඔහු තම පියාටද තම ජනතාවටද ඔබ ඉතාමත් උනන්දුවෙන් නමදිමින් සිටින මෙම පිළිරූ කිමෙක්ද? කුමක් සඳහා ඔබ මේවා නමදින්නෙහුදැයි විමසූ විට ඔවුන් අපගේ මුතුන් මිත්තන් මේවා නමදිමින් සිටිනු අපි දුටුවෙමු. එබැවින් අපිද ඒවා නමදින්නෙමු යැයි පැවසූහ. ඊට ඔහු නීත වශයෙන්ම ඔබත් ඔබගේ මුතුන් මිත්තන්ද පැහැදිලි දුර්මාර්ගයේම සිටියහුය යැයි පැවසුවේය. ඊට ඔවුන් ඔබ කුමක් වූ සත්‍ය වූ පුවතක් අප වෙත ගෙනවිත් සිටින්නෙහිද? නැතහොත් ඔබ සෙල්ලම් කරන්නෙහිදැයි විමසූහ. ඊට ඔහු එසේ නොව අහස්ද භූමියද උත්පාදනය කළ දෙවියන්ම ඔබගේ සත්‍ය වූ දෙවියන්ය. ඔහුම ඒවා සියල්ල පෙර නිදසුනක් නොමැතිවම උත්පාදනය කළ අයයි. මෙයට මමම ඔබට සාක්ෂි වශයෙන් සිටින්නෙමි යයි පැවසුවේය. තවද මෙහි සිට ඔබ ආපසු හැරී ගිය පසු අල්ලා මත සත්තකින්ම ඔබගේ පිළිරූවලට උපක්‍රමයක් කර හරින්නෙමි යයි පැවසුවේය. ඒ අන්තමටම ඔවුන් ගිය පසු ඒවායින් විශාල පිළිරුව හැර අනිත් සියල්ල කෑලි කෑලි වලට කඩා බිඳ දැමුවේය. ඔවුන් ආපසු පැමිණි පසු මේ සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා විශාල පිළිරුව වෙත යනු ඇතයයි ඒ පමණක් කඩා දැමුවේ නැත. ආපසු හැරී පැමිණ මෙම සිද්ධිය දුටු ඔවුන් අපගේ දෙවිවරුන්ව මේ අන්දමටම කළේ කවරෙක්ද? නීත වශයෙන්ම ඔහු ඉමහත් අපරාධ කරුවෙකි යයි පැවසූහ. එයට ඔවුන්ගෙන් සමහරෙක් එක් තරුණයෙකු මේවා ගෙන දොස් කියමින් සිටිනු අපි සවන් දී ඇත්තෙමු. ඔහුට ඉබ්‍රහීම් යන නමින් හඳුන්වනු ලැබී යයි පැවසූහ. එයට ඔවුන් එසේනම් ඔහුව ජනතාව ඉදිරියට පමුණුවනු. ඔහු පවසන පිළිතුරට සියල්ලන්ම සාක්ෂි වශයෙන් සිටිය යුතුය යයි පැවසූහ. එසේ ඉබ්‍රහීම්ව ගෙනවිත් ඔහුට ඌ ඉබ්‍රහීම් අපගේ දෙවිවරුන්ව මෙසේ කළ අය ඔබදයි විමසූහ. එයට ඔහු නැත, මේවායේ විශාල පිළිරුව මෙන්න මෙහි තිබෙනවා නොවේද? මේ අය කරන්නට ඇත්තේ කැඩී තිබෙන මේවාට කතා කරන්නට හැකිදැයි බවට ඇත්තේ නම් ඒ වාගෙන්ම විමසනු යයි පැවසුවේය. ඔවුන් මේට පිළිතුරු දීමට නොහැකිව අමිහිරිව තමන් තුල කෙනෙකු අනිකාට නීත වශයෙන්ම ඔබමය මේවාට දිවිවරුන් යයි පවසා අපරාධ කළේ යයි කියාගත්හ. පසුව ලැජ්ජාවට පත්ව ටික වේලාවක් හිස පහතට හෙලා සිටිමින් ඉබ්‍රහීම්ට මේවා කතා නොකරන්නේය යන්න නිහිත වශයෙන්ම ඔබ දන්නේහිය. එසේ තිබියදී මේවායින් විමසන මෙන් අප වෙත කිසිනම් පවසන්නේහිදැයි පැවසූහ. ඊට ඔහු ඔබට කිසිම හොඳක් හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නැති අල්ලා නොවන මේ දයද ඔබ නමදින්නේ. චී ඔබට විනාශයයි. ඔබ නමදින අල්ලා නොවන මේ දයටද විනාශයයි. කිමෙක්ද විපමන දෙයක්වත් ඔබ දැනගත යුතු නොවේදැයි පැවසුවේය. එයට ඔවුන් තමන්ගේ මිනිසුන්ට ඔබ කුමක් හෝ දෙයක් කරන්නෙහුනම් මොහුව ගින්නේ දමා පුළුසා ඔබගේ දෙවිවරුන් වෙනුවෙන් පලිගනු යයි පැවසූහ. ඒ අන්තමටම ඔවුන් ඉබ්‍රහීම්ව ගිනිවලකට වීසි කළ විට ගින්නට ගින්න ඉබ්‍රහීම්ට සොය දෙන අන්දමට ඔබ සිසිල් වනු යයි අපි කීවෙමු. ඔවුන් ඉබ්‍රහීම්ට හානියක් කිරීමට අදහස් කළහ. එහෙත් අපි ඔවුන්වම පරාජිතයන් බවට පත් කළෙමු. අපි ඔහුවද ඔහුගේ සහෝදරයාගේ පුත් ලූත්වද බේරාගෙන මෙලොවදීම
ඉමහත් භාග්‍යලත් බයිතුල් මුකද්දස් නැමැති රටට ගෙනවිත් සේන්දු කළෙමු. තවද අපි ඔහුට ඔහුගේ ඉල්ලීමක් නොමැතිවම ඉස්හාක්ටද යාකෝබ්ටද දයාව පහල කළෙමු. මොවුන් සියල්ලන්වම හොඳ වහලුන් බවටද අපි පත් කළෙමු. තවද අපගේ නියෝගයන් ජනතාවට ලබා දී ඍජු මාර්ගයේ දැනුම් දිය හැකි ප්‍රධානීන් බවටද මොවුන්ව පත් කළෙමු. තවද දැහැමි කාරණාවන් කරන මෙන්ද සලාතේ නොකඩවා සලාත් කරන මෙන්ද සකාත් ගෙවමින් සිටින මෙන්ද මොවුන්ට වහී මගින් අපි දැනුම් දුන්නෙමු. මොවුන් සියල්ලන්වම අපවම නමුදමින් සිටියහ. ලූත්වද නබිවරයෙකු බවට පත්කර ඔහුට ඥානයද අධ්‍යාපනය ලබා දී නපුරු කාරණාවන් කරමින් සිටි රටින්ද අපි ඔහුව බේරා ගත්තෙමු. නීත වශයෙන්ම එම රටවැසියන් මිනිසුන්ගෙන් ඉතාමත් නපුරු ජනතාවක් වශයෙන්ද ඉමහත් පාපුතරයන් වශයෙන්ද සිටියහ. අපි ඔහුව අපගේ දයාවෙහි ඇතුළු කළෙමු. නීත වශයෙන්ම ඔහු හොඳ වහලුන්ගෙන් කෙනෙකු වශයෙන්ම සිටියේය. නොහුවද නබිවරයෙකු වශයෙන් යැව්වෙමු. ඔහු ඊට පෙර කරමින් සිටි ප්‍රාර්ථනාව ඔහු වෙනුවෙන් අපි බාරගෙන ඔහුවද ඔහුගේ පවුලේ උදවියද ඉමහත් අමාරුකමෙන් බේරා ගත්තෙමු. අපගේ ආයාවන් බොරු කළ ජනතාවට විරුද්ධව ඔහුට අපි උදව් කළෙමු. නීත වශයෙන්ම ඔවුන්ද ඉතාමත් නපුරු ජනතාවක් වශයෙන්ම සිටියහ. එබැවින් ඔවුන් සියල්ලන්වම ජලගැල්මෙහි ගිල්වා දැමුවෙමු. දාවුද්වද සුලීමාන්වද අපගේ දූතයන් වශයෙන් යැව්වෙමු. සමහර ජනතාවගේ එළුවන් අනුන්ගේ බෝග රාත්‍රියෙහි උලා කෑම ගැන ඔවුන් තීන්දු දුන් අවස්ථාවේදී ඔවුන්ගේ තීන්දුව අපි අවධානය කරමින් සිටියෙමු. විනිශ්චය කිරීමෙහි දාවුද්ටද ඔහුගේ පුත් සුලීමාන්ටද අතරේ මතභේද ඇති වූ අවස්ථාවේදී අපි සුලීමාන්ට එහි සාධාරණය පැහැදිලි කර දුන්නෙමු. මොවුන් දෙදෙනාටම තීන්දු දීමේ දැනුමද ඥානයද අපි ලබා දී තිබුණෙමු. කඳුද පක්ෂීන්ද දාවුද්ට වසඟ කර දුන්නෙමු. ඒවා ඔහු සමග සුවිශුද්ධ කර ගායනා කළහ. අපිම මේ සියල්ල කළෙමු. ඔබ කෙනෙකුට කෙනෙකු යුද්ධ කරන විට සිදුවන හෙල්ල පිහි ආදී තුවාලවලින් ඔබව බේරාගත හැකි පලිහ සෑදීමට අපි ඔහුට උගන්වා දුන්නෙමු. මේ වෙනුවෙන් ඔබ කෘතඥ වන්නේහුද? සුලීමාන්ට වේගවත් සුළඟද අපි වසඟ කර දුන්නෙමු. එය ඔහුගේ නියෝගයට අනුව භාග්‍යලත් රටට ඔහුව ගෙන යනු ඇත. සෑම කාරණාවක්ම අපි දැන සිටියෙමු. මොහොතෙහි කිමිති මුතු පබලු වැනි දෑ ගෙන ආ හැකි ශීතාන්වරුන්ව අපි ඔහුට වසඟ කර දී තිබුණෙමු. මේ හැර ඔහුට අවශ්‍ය වූ බොහෝමයක් වැඩ කටයුතුද ඒවා කරමින් සිටියහ. අපිම ඒවා අවධානය කර බලමින් සිටියෙමු. අයූබ්වද අපි අපගේ දූතයා වශයෙන් යැව්වෙමු. ඔහු තම දෙවියන්ට නීත වශයෙන්ම අසනීපයක් මාව පීඩා කරමින් ඇත්තේය. එය පහකර හරිනු මැනව. ඔබ නම් දයාබරවන්තයන්ගෙන් ඉමහත් දයාබරවන්තයෙකි යයි ප්‍රාර්ථනා කළ අවස්ථාවේදී අපි ඔහුගේ ප්‍රාර්ථනාව බාරගෙන පීඩා කරමින් තිබූ අසනීපයද පහකර ඔහුගේ පවුලද අපි ඔහුට ලබා දී අපගේ දයාවෙන් නැවතත් ඒ වගේම සංඛ්‍යාවක් ඔහුට පවුලක් වශයෙන් ලබා දුන්නෙමු. මෙය අපව නවදින්නටද අප වෙත ප්‍රාර්ථනා කරන්නන්ටද හොඳ වැටහීමක් ලබා දෙන්නක් බවට ඇත්තේය. ඉස්මායිල්වද ඉද්‍රීස්වද දුල්කිබ්ලුවද අපි අපගේ දූතයන් වශයෙන් යැව්වෙමු. මොවුන් සියල්ලම්ම තමන්ට ඇති වූ අමාරුකම් විදතරාගෙන ඉවසිලිවන්තයින් වශයෙන් සිටියහ.
එබැවින් මොවුන් සියල්ලන්වම අපගේ දයාවෙහි එක්කාසු කර ගත්තෙමු. මන්දයත් නීත වශයෙන්ම මොවුන් සියල්ලන්ම හොඳ වහලුන්ය. යූනුස් නබිවන දුන්නූන් වෙත අපගේ දූතයෙකු බවට පත් කළෙමු. තම ජනතාවගෙන් ඈත් වී ඔහු කෝපයෙන් යුතුව පිටමං වූ අවස්ථාවේදී අපි ඔහුව අල්ලා ගැනීමට ඔහු කෙරෙහි අපට ශක්තියක් නැතැයි සිතාගත්තේය. එබැවින් ඔහුව මාළුවෙකු ගිල ගැනීමට සැලැස්වුවෙමු. මාළුවාගේ කුසේ අන්ධකාරයේ සිටි ඔහු අපට ඔබ හැර නැමදුමට යුතු හිමියෙකු වෙන කිසිවෙකුත් නැත. ඔබ ඊටමත් පරිශුද්ධවන්තයෙකි. නීත වශයෙන්ම මා නම් අපරාධකරුවන්ගෙන් කෙනෙකු බවට පත් උනේමි. මාහට සමාවදී දයාව පහල කරනු මැනවයයි ප්‍රාර්ථනා කළේය. අපි ඔහුගේ ප්‍රාර්ථනයේ බාරගෙන ඔහුගේ ඊටමත් දුක්මුසු දුක් ගැහැටවලින්ද අපි ඔහුව බේරා ගත්තෙමු. මෙසේම අමාරුකමෙහි පැටලී අප වෙත ප්‍රාර්ථනා කරන විශ්වාසවන්තයින්වද අපි බේරා ගන්නෙමු. සැකරියාවද දූතයෙකු වශයෙන් යැව්වෙමු. ඔහු තම දෙවියන්ට මගේ දෙවියනේ, ඔබ මාව දරුවන්ගෙන් තොර තනිකඩේකු බවට පත් නොකරනු. ඔබ නම් උරුමකාරීන්ගෙන් ඊටමත් උසස් වන්තයෙකියයි ප්‍රාර්ථනා කළ අවස්ථාවේදී අපි ඔහුගේ ප්‍රාර්ථනාව බාරගෙන වඳභාවයෙහි සිටි ඔහුගේ භාර්යාව ගැබ් ගැනීමට සුදුසියක් බවට පත් කර යහ්යාව ඔහුට දරුවෙකු වශයෙන් ලබා දුන්නෙමු. නීත වශයෙන්ම මොවුන් සියල්ලන්ම දෙහිමි කාරණාවන් කිරීමෙහි කෙනෙකුට කෙනෙකු ඉදිරියෙන් සිටියහ. අපගේ දයාවට කැමැත්තෙන්ද දඬුවමට බියෙන්ද අප වෙත ප්‍රාර්ථනා කරමින් සිටියහ. මොවුන් සියල්ලන්ම අප වෙත මනස තුලින් බිය බැතිමත්වද සිටි. තමන්ගේ පතිවත ආරක්ෂා කරගත් මර්යම් නැමැත්තියවද ඔබ මතක් කර දෙනු. අපගේ දූතයා වන ජිබ්‍රීල් මගින් එහි ඇයගේ ගර්භයෙහි අපගේ ප්‍රාණයන්ගෙන් එක් ප්‍රාණයක් අපි පිම්බෙමු. ඇයවද ඇයගේ පුතුණුවන්ත ලෝකවාසීන්ට එක් සාධකයක් බවටද පත් කළෙමු. විශ්වාසවන්තයිනි, ඔබ සියල්ලන්ම එකම ධර්මයක් අනුගමනය කරන එකම උම්මත් සහෝදරත්වයෙන් යුත් සමූහයකට අයත් අයයි. මෙහි කිසිම භේදයක් නැත. ඔබ සියල්ලන්ටම දෙවියන් මා එක්කෙනෙකි. එබැවින් මාවම ඔබ නමදිනු. එහෙත් මොවුන් තමන් තුළ බේද බින්න වී කොටස් ගණනාවකට බෙදී ගියහ. මොවුන් සියල්ලන්ම අප වෙත ආපසු පැමිණිය යුතු අයයි. එබැවින් මොවුන්ගෙන් කවුරුන් විශ්වාසී තබා දැහැමි කාරණාවන් කරන්නෝද ඔවුන්ගේ උත්සාහය නිෂ්ඵල නොවනු ඇත. නීත වශයෙන්ම අපි ඔවුන්ව සටහන් කරමින් සිටින්නෙමු. අපි කුමන රටවැසියන්ව විනාශ කර දැමුවෙමුද ඔවුන් නීත වශයෙන්ම ලොවට කිසි කලෙකත් ආපසු එන්නේම නැතයයි නියම වී ඇත්තේය. යාජෝජ් මාජෝජ් සමූහයන්ට මාර්ගය විවෘත කරනු ලැබුවහොත් ඔවුන් සෑම කඳු මුදුනකින්ම වතුර ගලා එන්නාක් මෙන් ගලා බැස ලොවෙහි විවිධ ප්‍රදේශයන්හිද ඒ ඊටමත් සීඝ්‍රයෙන් විසිරී යන්නාහ. යුග අවසානයේ ගැන වූ සත්‍ය පොරොන්දුව ළඟා විය. එය පැමිණෙන විට එය දකින ප්‍රතික්ෂේප කරන්නන්ගේ ඇස් ඇරුණු ආකාරයටම තිබෙනු ඇත. තවද ඔවුන් අපට විනාශයයි. නීත වශයෙන්ම අපි මේ ගැන කනගාටු නොවන අය වශයෙන්ම හිඳිමින් අපට අපිම හානියක් කරගත්තෙමු යයි විලාප නගන්නාහ. ඒ සමගම ඔවුන්ට නීත වශයෙන්ම ඔබත් අල්ලා හැර ඔබ නමදිමින් සිටි දෑද නිරේහි දර කොටන් වශයෙන් සිටින්නෙහුය. ඔබ සියල්ලන්ම එහි යා යුතුව ඇත්තේ යයි කියනු ලැබේ. ඔවුන් නමදිමින් සිටි මේවා සත්‍ය දෙවිවරුන් වශයෙන් තිබුණේ නම් නිරයට පැමිණෙන්නේම නැත.
එහෙත් ඔවුන් සියල්ලන්ම නිරයට තල්ලු කරනු ලැබ සදාකල් එහි රැඳී සිටිනු ඇත. එහි ඔවුන් ඉකි බිඳ බිඳ බූරුවෙකු මෙන් දොඩවනු ඇත. වෙන කිසිවෙකුගේ ශබ්දයක් හෝ එහි ඔවුන්ගේ කනට වැටෙන්නේ නැත. දැනටමත් අප විසින් කවුරුන් හට නීත වශයෙන්ම පින් ලියනු ලැබ ඇත්තේද ඔවුන් එයින් එම නිරයෙන් ඉතාමත් ඈතින් සිටිනු ඇත. එහි කරදරකාරී ශබ්දයේද ඔවුන් තමන්ගේ කන්වලින් නොසන්නාහ. තවද ඔවුන් තමන් කැමතිවන සැප සම්පත් ස්වර්ගයෙහි සදාකල් භුක්ති විඳිමින්ම සිටිනු ඇත. පරලොවදී ඇතිවන ඉමහත් තිගැස්සීමද ඔවුන්ව දුකට පත් කරන්නේ නැත. ඒ අතර මලයිකාවරුන් ඔවුන්ව සාදරයෙන් පිළිගෙන ඔබට පොරොන්දු දෙන ලද හොඳ දිනය මෙයයි යයි සුභාරංචි පවසන්නාහ. ලියන ලද ලිපිය හකුලන්නාක් මෙන් අහස හකුලන දිනදී පළමුවෙනි වරට අපි ඔවුන්ව උත්පාදනය කළ ආකාරයටම එදිනදී අපි ඔවුන්ට පනදී ඔවුන්ව පුනරුත්ථාපනය කරන්නෙමු. එය අප කෙරෙහි අනිවාර්යෙන් කළ යුතු පොරොන්දුවක් වන්නේය. නීත වශයෙන්ම අපි එය අනිවාර්යෙන්ම කරන්නෙමු. නීත වශයෙන්ම අපි සබූර් නැමැති ධර්මයෙහි හොඳ ඔබදන් වලින් පසු ලියනු ලැබ ඇත්තෙමු. නීත වශයෙන්ම භූමිය අපගේ වහලුන්ගෙන් හොඳ ගති පැවතුම් ඇත්තවුන්ම උරුමකාරීන් වන්නාහයයි දෙවියන්වම නවදින ජනතාවට නීත වශයෙන්ම මෙහි හොඳ සුභාරංචියක් ඇත්තේය. නබී අපි ඔබව ලෝකවාසී සියල්ලන්ටම එක් වරප්‍රසාදයක් වශයෙන්ම යවා ඇත්තෙමු. එබැවින් ඔබ මෙසේ පවසනු මාහට වහී පහල කර ඇත්තේ ඔබගේ දෙවියන් එකම එක්කෙනෙකි යනුවෙන්ය. එබැවින් ඔබ ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නෙහුද? තවද ඔබ ප්‍රතික්ෂේප කළා වුවද මා මගේ දූත මෙහෙවර ඔබ සියල්ලන්ටම සමාන වනසේ ගෙන හැර දැක්වුවෙමි. ඔබට බිය ගන්වනු ලබන දඬුවම අනිවාර්යෙන්ම පැමිණෙන්නේය. එහෙත් එය සමීපෙහි ඇත්තේද දුරින් ඇත්තේද යන්න මා නොදන්නෙමි යයි පවසනු මැනව. නීත වශයෙන්ම මගේ දෙවියන් ඔබ මුවින් ශබ්ද නගා කතා කිරීමද ඔබගේ හෘදයන්හි ඊට වෙනස්ව සංගවා තබා ඇති දෑද දැනගන්නේය. තවද මෙතෙක් දඬුවම් නොකර ඔබව ටික කලක් සුවය භුක්ති විඳිනසේ අත්හැර දමා තිබීම ඔබව පිරික්සුමට ලක් කිරීමටද නැද්ද යන්න මා නොදන්නෙමි. තවද ඔබ මෙසේ පවසනු මගේ දෙවියනේ මටත් මෙම ප්‍රතික්ෂේප කරන්නන්ටත් අතරේ ඔබ සාධාරණ තීන්දුවක් ලබා දෙනු මැනව. අපේ දෙවියන්ම ඉමහත් දයාබරවන්තයෙකි. ඔබගේ බොරු කීමන් වලට විරුද්ධව ඔහු වෙතම උදව් උපකාර ඉල්ලා සිටින්නෙමු.